වෙල්කම් බැක් ටු our channel. ඉතින් කොහොමද ඔයාලට අදත් ඔන්න අරගෙන ආව ලස්සන වීඩියෝ එකක්. ඉතින් අද අපි යන්නේ ඉහළ කෝට්ටේ. ඉතින් ගිහින් බලමු අපිත් එක්ක අද දවස කොහොම වේද කියලා. ඇත්තටම උදේ අපි ට්‍රේන් එකේ එන්න තමයි ආවේ. ඒත් අපිට ට්‍රේන් එක මිස් වුණා. ඉතින් අපි මාවනැල්ල බස් එකේ නැගලා කිලෝමීටර් 4ක් විතර පයින් යන ගමන් තමයි මේ ඉන්නේ. අපිට ඉතින් උදේ 8ට ආපු ගමන දැන් මේ ටයිම් එකේ 10 වගේ වුණා. ඉතින් මේ විදිහට පයින් යන ගමන් තමයි දැන් ඉන්නේ. ඉතින් අපි ගිහින් බලමු. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අපි මේ දැන් යන්නේ මීයන් නැල්ල බලන්න. ඉතින් ඉහළ කෝට්ටේ තමයි මේක තියෙන්නේ මේ දියැල්ල. ඇත්තටම ට්‍රේන් එකේ આવොත් ළඟයි මේ තියෙන ඉහළ කෝට්ටේ ස්ටේෂන් එක. ට්‍රේන් එකේ ඇවිල්ලා මෙතෙන්ට යනවා නම් මීටර් 500ක් වගේ පොඩි දුරක් තියෙන්නේ. ඉතින් අපි කිලෝමීටර් 4ක් වගේ ලොකු දුරක් පයින් ආවා. දැන් මේ වෙලේ හොඳටම මහන්සි අවුවත් සැරයි. ඉතින් ඔය විදිහට තමයි අපි දෙන්නා මෙතන ඉඳලත් ඒ මීටර් 500 පයින් මේ විදිහට කයියක් ගහගෙන යන ගමන් තමයි දැන් මේ ඉන්නේ. ඒ යන අතර මගත් ওই විදිහට පොඩි දියඇලි තිබුණා. ඉතින් බලන්න හරිම ලස්සනයි අතරම මේ පරිසරය. ඉතින් ඔය පේන්නේ ඔයාලට උමග. මේ උමග ඇත්තටම බ්‍රිතාන්‍යයන් විසින් තමයි ඉදි කරලා තියෙන්නේ. ඉතින් අපි මෙතෙන්ට ඇවිල්ලා වතුරත් එක්ක පොඩි පන්නයකුත් අරගෙන ඊට පස්සේ ගියේ දිගටම දියැල්ල බලන්න. ඉතින් ඔයාලට මේ පේන්නේ කලින් ට්‍රේන් එක ගියපු ගමන් මාර්ගය. මේ මානව ඇවිල්ලා තියෙන දැන් මේ පරණ ට්‍රේල් පාර තමයි. බලන්නකෝ ඉතින් view එක කොච්චර ලස්සනද කියලා. ඉතින් දැන් මේ වෙලේ අපි ගොඩක් දුර ඇවිත් ඉන්නේ. දැන් ළඟයි දියැලට. තව පොඩි දුරයි තියෙන අපිට යන්න. ෂෝ මෙතන ලස්සනයි නේ.
ඔන්න ඉතින් දැන් අපි ඇවිත් ඉන්නේ මේ වලට පේන මීයන්නැල්ල දියඇල්ල. ඇත්තටම මේක ඉදිකළ තියෙන බ්‍රිතාන්‍යයන් විසින් කෘත්‍රිම වලක් හරහා වැටෙන මේ දියඇල්ලේ උස මීටර් 30ක් පමණ වෙනවා මේ දියඇල්ල ආයතන කෑගල්ල දිස්ත්‍රික්කයේ. ඉතින් බොහෝ දෙනෙක් නොදන්නා ගැඹුරු ඉතිහාසයක් මේ දියඇල්ල තුලින් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මේ දියඇල්ල ගැන කිව්වොත් මේ දියඇල්ල නිර්මාණය කරන දියපහර ආරම්භ වන්නේ අලගල කන්ද හෙළන්මඩිත්ත නම් ස්ථානයෙන්. ඉතින් මේ දියඇල්ලට පැරණි ඉතිහාසයක් තියෙනවා කියලා තමයි ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. මේක පිහිටලා තියෙන්නේ ඉහළකෝට්ටේ දුම්රිය ස්ථානය අසල මහනුවර දුම්රිය මාර්ගය ඔස්සේ තමයි මේ මීයන්නැල්ල දියඇල්ල පිහිටලා තියෙන්නේ. ඉතින් මේ දවස්වල වැස්සත් එක්ක වතුර පහරවමක් සැරයි. පැය 4ක් වගේ ඉතින් අපි මේ ගමන ආවා. දැන් මේ වෙලේ අවුරුද්ද ඉඳලා අතරමඟ පාඩුතුනේ. ඉතින් අපි පොඩි කෑමක් කාලා ප්‍රේමයක් වුණ තමයි හදන්නේ. ඔය විදිහට කොතුමිනිකුත් හදාගෙන ඊපස්සට වෙන ප්ලේන් ටිකකුත් හදාගත්තා. මේ වෙලේ නම් ඇත්තටම මහන්සියක් නෑ. මොකද මෙතන හුඟක් සීතලයි. වතුරත් වෙන හින්දා ඇත්තටම හුඟක් සීතලයි. ඉතින් ඔය වෙලේ මෙතන බව පැටව දෙන්නෙකුත් හිටියා. යාළ ගොඩක් බඩගින්න තමයි ඇත්තට මේ වෙලේ හිටියේ. ඉතින් අපි යාළට දෙන්න විශේෂ දෙයක් අරගෙන ආවේ නැහැ. ඉතින් ඒ හින්දා අපි හදාගත්තු කෑම එකෙන් පොඩ්ඩක් යාළටත් දුන්නා. ඉතින් මේ වෙලේදී දැන් ප්ලේන් ටිකත් හදාගෙන ඉවරයි. කොත්තු මේකත් රෙඩි. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ.
ඔය විදිහට ලන්ච් ෂීට් දෙකක දාලා අපි එදිනටත් දීලා තමයි කන්න ගත්තේ. දැන් අපි කාලේ ඉවරයි. දැන් ඉතින් භාජන ටිකත් සෝදගෙන මේ යන්න තමයි ලෑස්ති. ඉතින් අපි අමතක කරේ නෑ මේ වගේ සුන්දර පරිසරයක් ඇත්තටම විනාශ කරලා දාන්න. එයාලට කැම දුන්න කොළ ලන්ච් ෂීට් අපි අරන් දාලා තමයි මේ ස්ථානෙන් ගියේ. ඉතින් කට්ටිය ඇවිල්ලා මෙතන ඉටි කවර පොලිතින් බෑග් shopping ගොඩක් දාලා ගිහින් තිබුණා. අපි ඒවත් අස් කරලා තමයි ගියේ. ඉතින් යන ගමන් මෙතන තිබුණ මේ පොඩි දියැලෙන් අපි දැන් මොන ටිකක් සෝදගෙන තමයි ගියේ. දැන් ඉතින් ඔන්න ආපු දුරම අපි ඒ විදිහට ආයෙ හිමීට පයින් ගියා. ඉතින් මෙයාලට පේන්නේ හෙලකෝට්ටේ දුම්රිය උමං මාර්ගය. මේකේ දිග අඩි 1307ක් වෙනවා. ඒ කියන්නේ මීටර වලින් ගත්තොත් මීටර 400ක් පමණ වෙනවා. ඉතින් මේ දුම්රිය මාර්ගය ඉදි කරලා තියෙන්නේ 1905 වර්ෂය තුළදී. මේක ලංකාවේ දෙවන දිගම දුම්රිය උමං මාර්ගය කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් ඔයාලා දන්නවා ඇති දිගම උමං මාර්ගය තමයි සිංගිමලේ උමං මාර්ගය. ඒ උමං මාර්ගයේ දිග අඩි 558ක් පමණ වෙනවා. ඔය ඉතින් දැන් අපි කරවලේ ටෝච් එකකුත් ගහගෙන උමගස්සෙන් තමයි යන්නේ. ඉතින් මෙතන තියෙනවා අපි ඉස්සලා බලපු දියැලට
නගින්න පුළුවන් තැනක්. එතෙන්ට දැන් අපිත් එක්ක ගිහින් බලමු. ඉතින් මේ වෙලේ ටයිම් එක 11:00යි. අපිට ආයේ ට්‍රේන් එක තියෙන්න යන්නේ 11:50ට. ඉතින් try කරලා ඔන්න ඔය විදිහට උතනින් කොහොම හරි නැගගත්තා උඩට. අයියෝ බලන්නකෝ ඉතින් නැගලා විනාඩි 10ක්වත් ගියේ නෑ අපි යන්න හිටපු ට්‍රේන් එකත් මිස් වුණා. ට්‍රේන් එක යන විදිහ ඉතින් ওই විදිහට බලාගෙන හිටියා. ඉතින් උම්මගේ ඇතුලෙන් ඇවිල්ලා චුට්ටු දුරක් ආපුවාම වම් අත පැත්තට මෙතනින් උඩට නගින්න පුළුවන්. එතනින් නැගලා ගියාම අපිට අර දියැල්ල වැටෙන තැන තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ගිහින් බලමු දියැල්ල කොහොමද මෙතෙන්ට පේන්නේ කියලා. මේ ගල් කුටීරය හදලා තියෙන්නේ මේ උමම්මාගේ හදද්දී ඒක හදනකොට තියෙන සුන්බුන් බැහැර කිරීමට තමයි මෙතනින් මේ උඩට කුටීරයක් වගේ එකක් හදලා තියෙන්නේ. ටික වෙලාවක් ওই විදිහට උතන ඉඳලා ඊට පස්සේ අපි යන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. මේ විදිහ ටයිම් එක 1යි ගාන. ඉතින් ආය අපිට ට්‍රේන් එක තියෙන 3යි ගානකට. එතකන් ගිහින් ස්ටේෂන් එකේ ඉඳගෙන තමයි යන්නේ. අද වීකෙන්ඩ් ඩේට් එකක් හින්දා ගොඩක් සෙනග මෙතෙන්ට එනවා බලන්න.
ඔන්න දැන් ඉතින් අපි ස්ටේෂන් එකට යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් ලොකු වැස්සකුත් එන්න තමයි දැන් යන්නේ. මේ වෙලේ ඉතින් මේ දවස්වල හැමදාම වගේ හවසට වහිනවනේ. ඉතින් වැස්සට කලින් අපි යන්න කියලා තමයි ආවේ. ඉතින් අපේ ට්‍රේන් එක මිස් වුණා. දැන් ආයේ 3 ගානක් වෙනකන් මෙතෙන්ට වෙලා ඉඳගෙන ඉන්නවා. ට්‍රේන් එක ආවා. ඉතින් දැන් අපි යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් අදට වීඩියෝ එක එන්ඩ් කරනවා. වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටපු ඔයාලට thank you. ඉතින් ආයෙමත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න එන්නම්. එතකන් හැමෝම පරිස්සමට ඉන්න. ඉතින් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. like එකකුත් දාගෙන comment එකකුත් ලියාගෙන යන්න. ඉතින් අදට අපි ගිහින් එන්නම්. bye.